ඉතින් හැමෝටම සුබ දවසක්. අපි අද Toyota race එකක් අතරම ගන්න දැම්ම මේ වාහනේ අපිට එනවා. ඉතින් මේ වාහනේ අතරම 2025 11 වාහනයක් 2025 11 වාහනයක්. අපි මේකේ කිලෝමීටර් ගණන් ගත්තොත් කිලෝමීටර් 10ක් තමයි මෙන්ෂන් කරලා තියෙන්නේ. superior brand new A grade තියෙන වාහනයක්. ඒතර මේක Toyota A210A කියන 1000cc කාණ්ඩයේ Toyota race එකක්. නැත්නම් මේකේ ස්පෙයා ටයර් එක ඇවිල්ලා තියෙනවා, ඩිස්ප්ලේ ඔඩියෝ එක, බෑක් කැමරා, pearl white two tone, roof එක ඇවිල්ලා තියෙනවා, two smart keys ඇවිල්ලා තියෙනවා. ඒ වගේම documents අපිට ටග් ගාලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ජනවාරි වලින් පස්සේ අපිට ඉක්මනට මේක ෂිප් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වාහනේ ෆොටෝස් නම් කීපයක් තියෙනවා. අපි බලමු ෆොටෝස් අපි දැකලා නැතුව නෙමෙයි. අපි ෆොටෝස් ටික බලමු මේකේ කොහොමද කියලා අපි ගන්න වාහනේ. LED fog lamps, headlamps ඔක්කොම තියෙනවා. මේක race Z category වාහනයක්. වාහනේ ඉතින් brand new නිසා අතන බලන්න කිසිම දෙයක් නැහැ මේකේ. මොකද full condition තියෙන වාහනයක්. setup එක ඇවිල්ලා තියෙනවා original auto AC එක full multi function. ඒ සෑම option එකක්ම මේකේ Z grade category නිසා තියෙනවා. ඉතින් seat heaters ඇවිල්ලා තියෙනවා, additional charging points ඇවිල්ලා තියෙනවා, push start තියෙන්නේ. ඒ වගේ auto braking system, එතකොට headlight, auto headlight, sleeping, ඒවා හැම දෙයක්ම මේක include වෙලා තියෙන. අපිට විතරම මේක AC grade නිසා විශේෂයෙන් මේකේ බලන්න කියන්න දෙයක් නැති තරම්ම options හැම එකක්ම ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු ඊටු ෆොටෝස් ටිකත් කොහොමද කියලා ඉක්මනට. අතන මේක ෆැමිලි එකකට හොඳ වාහනයක් කියන අපි හැම වෙලේම කියන ෆැමිලි එකකට හොඳ වාහනයක්. හොඳ ස්පේස් එකක් නැහැ. ලැගේජ් ස්පේස් එක බඩු දාගෙන යන්න ලොකු ස්පේස් එකක් තියෙන. ඒ වගේම මේ ෂීට්ස් එකක් හරි මේ ෂීට්ස් දෙකම හරි අපිට නමන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ 3 දෙනෙක් පිටිපස්සේ ඉඳගෙන යන්න නීතිමය අවසර තියෙන වගේම හොඳ ස්පේස් එකකුත් තියෙනවා. සම්පූර්ණයෙන්ම 5 දෙනෙක් මේකේ පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. US cam එක පෙන්නලා තියෙනවා. ඉතින් ওই ෆොටෝස් ටික තමයි දාලා තියෙන්නේ. අපි බලමු සාමාන්‍ය මේ වාහනේ අපිට කොස්ට් එක කොහොමද හැදෙන්නේ කියලා අපි චෙක් කරලා බලමු. අපි සාමාන්‍ය මේක 250 තමයි අපේ ටාගට් ප්‍රයිස් එක ඔප්ෂන් එකේ. ඒතර අපි මේක ගත්තොත් එම ටැක්ස් එක ඉන්ක්ලූඩ් කරලා අපිට ෂිප් එකේ කොස්ට් එක අපි මේක අයින් කරන් පස්සේ අපි බලමු අපේ කොස්ට් එක කොහොමද වෙන්නේ කියලා එකතු කරලා. අපි දැනට අපි yen එක රුපියල් 2කින් තාමත් ආපහු හදන 198ට yen එක බහලා තියෙන 198ට. මේකේ ටැක්ස් එක අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 53ක් තමයි අතම ඇවරේජ් ටැක්ස් එකක් විදිහට අපි කියන්නේ. එතකොට අපි බලමු මේ කොස්ට් එක අපිට 117යි 60000ක් වෙනවා. අපි මේකේ ක්ලියරින් වලට 75000ක් සහ ඇඩිෂනල් 20000ක් උත් 20000ක් ඇඩ් කරලා තිබුණොත් අපිට 95000ක් වෙන මොනවා ඩිලේ එකක් වරයි වුණොත් අපිට 118යි 55කට මේ වාහනේ කොස්ට් කරන්න පුළුවන්. අපි 118යි 55 මොනම හේතුවක් කියලා හරි තවත් මොනවා හරි අපිට ඇඩිෂනල් කොස්ට් එකක් තියෙනවා 119ක් කියලා හිතාගෙන. නමුත් ඔය හැම කොස්ට් එකකටම අපි බිල් එකක් හම්බ වෙනවා. වරායි charge එකට බිල් එකක් හම්බ වෙනවා, work laptop බිල් එකක් හම්බ වෙනවා, LC එකට අපිට invoice එකට ඔක්කොම documents ටික හම්බ වෙනවා. ඇඩ්වාන්ස් පේමන්ට් එක එකතු කරලා ටැක්ස් එකටත් අපිට ඩොකියුමන්ට් එකක් හම්බ වෙනවා. ඒතකොට අපිට ජෙනුවින්ලි බලා ගන්න පුළුවන් ඇත්තටම මේ වාහනේ කොස්ට් එක කීයද ගියේ කියලා. ඉතින් වාහනේ අපි ගාව තියෙනවා. අද අපිට අවශ්‍යද අපිට මේක කන්ෆර්මේෂන් වෙනවද වාහනේ ගත්තේ ඒවා ඉක්නවා ගන්න කවුරු ඉන්නවනම් අපිට කතා කරන්න. නැත්නම් වාහනයක් වලට ගන්න ඉන්නවනම් ඉක්මනට අපිට 712යි 900 කතා කරලා මේක හොඳ ඔපචුනිටි එකක්. මේ ලක්ෂ 125ට 30ට 35ට ගෙනාපු වාහන තමයි මේ ප්‍රමාණයට අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේවට සමහර අය මේකට අකමැති මේම කියනවා. නමුත් මේ වෙලාවේ අපිට මේ ප්‍රයිස් එක දෙන්න පුළුවන්. අපිම ගෙනලා දීලා තියෙන වැඩි ගන්න මේට වඩා ලක්ෂ 125ට 30ට 33ට ගෙනාපු වාහන තියෙනවා. ඒ නිසා මේ කවුරුත් එක දුක් වෙන්න එපා. නමුත් අවස්ථාවට අනුව වාහන ගේන්න දෙන්නේ නැති වුණා නම් මේ වාහන ලක්ෂ 155ට හැටට යන්න තිබුණා. නමුත් තාමත් වාහන ගේන නිසා මේ වෙලාවේ මේ ප්‍රයිස් එකට මේ වාහනේ ගන්න හැකියාව තියෙනවා. ඉතින් කවුරු ඉන්නවනම් නැවතත් කියන්නේ 712යි 900 WhatsApp කරන්න, කතා කරන්න, මැසේජ් එකක් තියන්න. අපි ඔයාලව කන්ටැක්ට් කරනවා.
බොහොම සුවදශීලීව විශ්වාසවන්ත විදියට වාහනයක් ගේන්නේ කොහොමද කියන එක සහ වාහනය කියන එකේ සියලුම විනිවිදභාවයකින් වාහනේ කොහොමද ගන්නෙ, ප්‍රයිස් හදන්නේ කොහොමද, ටැක්ස් හදන්නේ කොහොමද, ඩොකියුමන්ටේෂන් කොහොමද යන්නේ. ඒකත් ටිකක් වැඩිපුර කියලා අපි මේ ගාන කියන්නේ කස්ටමර්ට ගද්දි වාහනේ අඩු වුණොත් හොඳයි, ටිකක් වැඩි වුණොත් හිතට ටිකක් අමාරු වෙන නිසා. එහෙනම් හැමෝටම සුබ දවසක්, ජයෙන් ජයෙන් වේවා.